හෙලෝ හැම දෙනාටම මට මේ ඊයේ වගේ ඉඳගෙන කට්ටිය හැමෝම අහනවා මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා Chrome වල 4GB AI මොඩල් එකක් ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙනවා මේක බලා ගන්න හරි අයින් කරන්න හරි මේ ඔප්ෂන් එක නවත්තන්න තියෙන ක්‍රම මොනවද කියලා මමත් බැලුවා ඇත්තටම මේක ඇත්තටම ඩවුන්ලෝඩ් වෙනවා 4GB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ලෝකල් මොඩල් එකක් ඉන් ඩිවයිස් අපිට රන් කරන්න පුළුවන් ඒකේ වාසි තියෙනවා ගොඩක් වාසි ඉතින් Google එකට තියෙනවා ඒකසේ වෙතත් මේක අයින් කරගන්න ඕන නම් දැන් ඔයගොල්ලෝ Google Gemini වගේ පාවිච්චි කරනවා නම් Google search එකේම තියෙන හරි ඒක අයින් කරන්න ඕන නම් මට හම්බෙච්ච පොඩි ඔප්ෂන් එකක් තියෙනවා මේකෙන් ඒක නවත්ත ගන්න පුළුවන් දැනට ඔයාලා යන්න මෙතන පොඩි Chrome open කරලා ඒක මෙන්න මේ 3 dots තියෙන තැනට ගිහිල්ලා එතනින් ඔයාලට පුළුවන් settings වලට යන්න මේ settings වල ඔයාලගේ මෙතන විස්තර තියෙනවා මෙන්න මෙතන තියෙනවා සිස්ටම් කියලා මේ සිස්ටම් වල මෙන්න මේ on device AI කියන තැන මෙන්න මේ ටික් එක on වෙලා තියෙන්නේ මේ විදිහට on වෙලා තියෙන්නේ මේක off කරන්න එතකොට දැන් මේක on device AI මේ AI models to run directly in your device මෙන්න මේ device එකේ run කරන features ටික අයින් කරනවා දැනට ඔයාලා use වෙන්නේ නැහැ ගොඩක් features සමහර දේවල් use වෙනවා හැම දෙයක්ම නැහැ ඉතින් මේක අයින් කරගන්නවා නම් තියෙන හොඳම option එක ඒක තමයි. එතකොට අර 4GB ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා ඔටෝමැටිකලි. මොකද ඒක කලින් ඔයාලගෙන් කන්සෙන්ට් එකක් මොකුත් ගන්න නැහැ. මේක ඩිෆෝල්ට් ඔන් වෙලා තමයි තියෙන්නේ. ඔප්ට් ඉන් එකක් ඔටෝමැටිකලි ඔප්ට් ඉන් වෙලා ඔයාලා ඉන්නේ. හැම කෙනෙක්ම. ඒක අපි ඔප්ට් අවුට් වෙන එක තමයි කරන්න ඕනේ. ඉතින් මේක තමයි ලේසිම ඔප්ෂන් එක. කීප දෙනෙක්ම මම ඇහුවා. මට ලේසිම ක්‍රමේ මේකම දාලා මේකට ලින්ක් එක දෙන්න හරි. ඒ වගේ දෙයක් කියලා හිතපු නිසා අනිත් අයටත් ප්‍රශ්න තියෙනවා නම් මේක තමයි ලේසිම ක්‍රමේ. හරි. එහෙනම් වටනවා කියලා හිතනවා හැමෝටම. Bye.